ලංකාවේ අපට සතුටින් දවස් ගත වෙනවා කියලා දැනෙනවා මේ වගේ තැනකට ආපුවම. මොකද අවුරුදු ගණනක සිහිනයක් පළදරාගෙන එනවා. අපේ සභාපතිතුමා අවුරුදු 4කට විතර කලින් දැකපු සිහිනයක් ඒක තමන් විසින්ම හොයලා බලලා මගෙන් අහනව දවසක නුවන් එහෙම වැඩක් තියෙනවා අපි කරමු. තවත් කණ්ඩායමක් එක්ක කරගෙන අපි ලස්සන ගමනක් යනවා දැන් අවුරුදු ගාණක් තිස්සේ. ඒකේ පළවෙනි මෙහෙයුම අපි නුවර KCC නුවරට නුවරක් තුස්ත තුස්ත මහත්මයාගේ KCC ආයතනයේදී අපි ලංකාවේ ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිතුමා සහ කර්මාන්ත නියෝජ්‍ය ඇමතිතුමා ගෙන්නලා ලොන්ච් කරනවා ගිය අප්‍රේල් මාසේ. එතන ඉඳලා දෙවෙනි වැඩසටහන නුවර අපි මේක ඕපන් කරනවා අපේ ලංකාවේ ජනතාවට ගිය ඔක්තෝබර් වෙනකොට. ඒ අතරතුර කාලේ ලංකාවේ තියෙන හොඳම ඇප් එක අපි හඳුන්වලා දෙනවා අපේ ලංකාවේ රියදුරු ප්‍රජාවට. විශේෂයෙන්ම 80%ක් වෙන ලංකාවේ ඉන්න පාක්වල නැත්නම් අයිටනරි බේස් දුවන අර ඇප් වල දුවන්නේ නැති පිරිස අපි ටාගට් කරලා හදනවා විශේෂ වැඩසටහනක්. අපි කන්සෙප්ට් එකක් නිර්මාණය කරනවා. මේක තුල මේ සියලු දෙනාගේ ගමන් මාර්ගය නිවැරදි වෙන්න අවශ්‍ය කාරණා ටික අපි ප්ලෑන් කරලා හදලා තියෙනවා. මොකද්ද ඩ්‍රොප් මී කියන්නේ? අපේ මේ මල්ලි ඒක ගැන මම කියන්න කිව්වේ. ඉතින් ඩ්‍රොප් මී කියන්නේ ලංකාවේ ටැක්සි ඉන්ඩස්ට්‍රියේ ඉන්න සියලු රියදුරු මහත්තුරුන්ට ඔවුන්ගේ අනාගතය සාර්ථක කරගන්න විතරක් නෙවෙයි ලංකාව තුල ඔවුන්ව පිළිගන්න තැනකටපත් කරලා ඔවුන්ගේ ගෙදර නැත්නම් ඔවුන්ගේ පවුලේ සියලු දෙනාටම නිවැරදි මඟ පෙන්වීමක් කරලා ඔවුන් යන්න ඕන තැනට හදලා දීලා ඒ වගේම ලංකාවේ මිනිස්සු හැමදාම දකින අර විනයක් නැති සමාජයක් කියන පිළිගන්න ඒ විනය හදන්න අපි ඒ ක්‍රමවේදය හදලා තියෙනවා. හරි. ඔවුන්ගේ ආර්ථික නිවැරදි කරන්න අපි හිතනවා අපි දන්නවා සාමාන්‍යයෙන් මේ දැනට තියෙන ටැක්සි ඉන්ඩස්ට්‍රියේ අපි පාරේ යනකොට හුඟක් අපිට ගැටලු මේ කට්ටියගේ විනයක් නැහැ කියනවා. හරි. අපි වෙන නමකින් හඳුන්වනවා මෙහෙමයි මේ මිනිස්සු කියලා. හේතුවක් තියෙනවා උන්ට ආදායම් මදි වෙනකොට උන් ඊළඟ ආදායම තමන්ගේ හයරට ගන්න ඉතාමත් වේගෙන් තමන්ගේ පාර්කකට එන්න ඕනේ. අපි ලංකාවේ තියෙන අනිත් ඇප්ස් පස්සේ ගියේ නැහැ. හරි. අපි පැසෙන්ජර්ස්ලට දෙයක් කරන ඒක එහෙමම තියලා හරි ලංකාවේ රියදුරව වෙනුවෙන් හදනවා සිස්ටම් එකක්. මොකද මේ රියදුරන් කියන්නේ මේ සිස්ටම් එකේ නැත්තම් ටැක්සි ඉන්ඩස්ට්‍රියේ හදවත. ඔවුන්ට සහනයක් වෙන්නේ නැති තාක්කල් ඔවුන් ඇප්ස් වලට යන්නේ නැහැ. ලංකාවේ 80% රියදුර තවම ඇප්ස් වලට ගිහිල්ලා නැත්නම් මෙන්න මේ ප්‍රශ්නේ නිසා. මොකද හේතුව ඒ කට්ටියට ඇප් එකට යන්න වෙන්නේ විකල්පයක් නැති නිසා. නැත්තම් පාක් එකේ ඉඳ නැති වුණොත් තමයි යන්න වෙන්නේ. හැබැයි එතන ගිහිල්ලත් උන්ට උන්ගේ ආදායම සහ අවශ්‍ය දේවල් ලබා ගන්න බෑ. ඔවුන්ගේ ලොකු කමිෂන් කපනවා වෙන ඇප්ස් වල ලංකාවේ තියෙන. ඉතින් අපි පැසෙන්ජර් බේස් නොවන ටැක්ස් ඩ්‍රයිවර් බේස් ක්‍රමවේදයක් නිර්මාණය කරනවා විශේෂයෙන්ම කන්සෙප්ට් එකක්. මේක තුල ඔවුන් විතරක් නෙවෙයි සියලු දෙනාට මේ සමග සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාටම සාධාරණ ආර්ථිකයක් හැදෙන සහ ලංකාවේ ආකල්ප වෙනස් වෙන සමාජයක් හැදෙන්න සහ අපට අපේ සංචාරක ශේෂ්ත්‍රයට පවා සහනයක් වෙලා ලංකාවේ දැනට ආණ්ඩුව පමණක් නෙවෙයි අපේ රාජ්‍ය සේවා පමණක් නෙවෙයි සියලුම ව්‍යාපාරිකයන්ට සියලුම වෘත්තිකයන්ට තව සංවිධාන වලට පුද්ගලයන්ට ගැළපෙන හරි අර ඩිජිටලයිස් ක්‍රමවේද ක්‍රියාත්මක වෙන සමාජයක් අපි නිර්මාණය කරන්න ඒ වගේ දේවල් වලට මේ ක්‍රමවේදය භාවිත කරන්න ලෑස්ති. විශේෂයෙන්ම පහුගිය කාලේ පුරාවට අපි නුවරින් පටන් ගත්ත ගමන දැන් නුවරින් කළුතරට ගිහිල්ලා කළුතර අපි ලොන්ච් කරා. ගම්පහට ගියා ගම්පහ ලොන්ච් කරා. ඒ කියන්නේ දැන් කොළඹ ප්‍රධාන දිස්ත්‍රික්ක දෙකක් අවසන්. හැබැයි මේ දෙකක් ඉවර වෙලා අද පටන් ගන්නවා මුළු කොළඹ නැත්නම් බස්නාහිර පළාතම ඩ්‍රොප් මී වෙත නතු කරගන්න ක්‍රමවේදය අද පටන් ගන්නවා. ඉතින් හරිම සන්තෝෂ දෙයක්. විශේෂයෙන්ම කිව්වොත් අපි රියදුර වෙනුවෙන් කරලා තියෙන වැඩ
නැත්තම් ඒ කට්ටියට දීලා තියෙන වාසි වෙන කිසිම ඇප් එකක දෙන්නත් බෑ. ඔවුන් ඔවුන්ගේ පාක් එකේ හිටියා කියලා ගන්නත් බෑ. විශේෂම පැසෙන්ජර් කෙනෙක් රථ රියදුරෙක් ළඟට හෝ ටැක්සියේ රියදුරෙක් ළඟට යනකොට ඔවුන්ට නිකන් අර මට වැඩි ගාණක් කියයි කියන වගේ හරි පොඩි සැකයකින් තමයි එතෙන් යන්නේ. අපි ඒක නැති කරනවා. ඇයි? ඇප් එකක් ඇතුලේ බේස් රේට් එකක් තියෙනවා නම් කිලෝමීටර් රේට් එකක් තියෙනවා නම් අපි යන දුරට සාපේක්ෂව රේට් එක පෙන්නනවා නම් අර රියදුරා හිතන ගණන් නෙමෙයි කියන්නේ කියන එක ඕනම පැසෙන්ජර් කෙනෙක් දන්නවා. ඒක නිසායි හුඟක් කට්ටිය ඇප්ස් පිළිගන්නේ. හැබැයි අඩුම මිලට යනවා කියලා දෙයක් නෙවෙයි සාධාරණ මිලකට අර රියදුරාත් රැකෙන්න ඕනේ, පැසෙන්ජර්ත් රැකෙන්න ඕනේ. ඒක නිසා අපි මේ තුල හදනවා ස්ටෑන්ඩඩ් රේට් එකක්. හැබැයි කැමති නම් කතා බහ කරලා ගණන් අඩු වැඩි කරගන්නත් හැකියාව යම් තාක් දුරකට දීලා තියෙනවා. රියදුරාට පැසෙන්ජර්ත් එක්ක ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. යන්න ක්‍රම පහක් හදලා දීලා තියෙනවා. ළඟ ඉන්න රියදුරට නැති විදිහක් ක්‍රම දෙකක් තුනක්. දුර ඉන්න කෙනෙක් කතා කරලා ගෙන්න ගන්නවා නම් තව ක්‍රම දෙකකට අපි මේ ඇප් එකේ ෆීචර්ස් හදලා ඉවරයි. ලංකාවේ නෙවෙයි ලෝකේ තියෙන වෙන ඇප්ස් වල තියෙන ෆීචර්ස් පවා මේකට ඇඩ් කරලා තියෙනවා. ලංකාවේ අනිත් ඇප් වල නැති උගා ෆීචර්ස් මේකේ තියෙනවා. ඒක හදලා App Store Play Store දාලා ඔක්කොම ඉවර කරලා තමයි අපි ලොන්ච් කරන්නේ. අපි එච්චර දේවල් කරලා හැබැයි අද වෙනකොට හිමීට ගමනක් පටන් ගන්න තියෙනවා. දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කේ ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ඩ්‍රොප් මී කරන ව්‍යාපෘතිය. හේතුව තමයි අපි පිළිගන්නවා සියලුම රියදුරන්ට ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු ටික විසඳ ගන්න, ඔවුන්ට අවශ්‍ය දේවල් අහගන්න තමන් ළඟ ඉන්න ඕනේ ඩ්‍රොප් මී නියෝජිතයෙක්. අන්න ඒක තමයි අපි හදලා තියෙන වෙනස. ලංකාවේ කිසිම වෙන ඇප්ස් නැත්තම් මේ ටැක්සි ඉන්ඩස්ට්‍රි සිස්ටම් එකක එහෙම දෙයක් නැහැ. රියදුරාට ප්‍රශ්නයක් අහන්න ඕනොත් එහෙම කෙනෙක් නැහැ. දැන් අපි කොළඹ ගත්තොත් කොළඹ නියෝජිතය හරහා සබ් ඒජන්ත මහතුරු ඉන්නවා. උප නියෝජිතවරු ඔවුන් හරහා රියදුරාට කතා කරලා මේක කියලා දීලා උදව්වක් දෙන්න පුළුවන් පිරිසක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ සියලු දෙනාම ඩ්‍රොප් මී තමයි අපි ලයිෆ් ටයිම් යාලත් එක්ක බැඳිලා ඉන්න අපි ඇග්‍රීමන්ට් එකක් වුන්ට දීලා වුන් සමග ඉන්නවා. ඉතින් එහෙම නිර්මාණයක් තමයි අපි හදලා තියෙන්නේ. ඉතින් මේක ඇතුලේ ඩ්‍රයිවර්ට සහනයක් දෙන්න අපි ගොඩාක් වැඩ හදලා තියෙනවා. වුන් පාක් එකේ ඉන්න ගමන්ම උන්ට හයර් යන්න පුළුවන් ඇප් එකේ. එතකොට උන්ගේ ආදායම වැඩි වෙනවා. ටුවරිසම් පැත්තේ කවුරු හරි කරනවා නම් ඒකට වෙනම කැටගරියක් හදලා තියෙනවා. ප්‍රීමියම් කැටගරියක් අපි තාම ඇක්ටිවේට් කරලා නැහැ. නමුත් ඒක හරහා උන්ට විශේෂ ආර්ථික වාසි ගන්න පුළුවන්. යන වියදමත් අඩු කරනවා. කොහොමද ඒක අඩු කරන්නේ? අපි loyalty platforms දීලා තියෙනවා. හරි. විශේෂම දේ තමයි අපි හැම හයර් එකකම කමිෂන් එකක් ගන්නේ නැහැ අපේ ආයතනයට. ඩ්‍රයිවර් කෙනෙකුට දැන් තියෙන ලොකු ගැටලුවක්. ඔවුන් ඇප් එකට ගියොත් ඇප් එකට තමයි සල්ලි ගෙවන්න වෙන්නේ. ඔවුන් මහන්සිලා හම්බ කරන දේ වැඩිපුර ඔවුන් හිතනවා ඇප් එකට දෙන්න වෙනවා කියලා. අනිත් එක නියමිත මිලක් නැහැ. අපි හිතනවා අඩුම මිලක් කියලා නේ. අඩුම මිලක් නෙමෙයි. සමහර වෙලාවට වැඩි මිලවල් තියෙන්නේ. ඔයාලා බලන්න වැස්ස වෙලාවට රැයට හිතා ගන්න බෑ. ඒක ඩ්‍රයිවර් දන්නේ නැහැ, පැසෙන්ජර් දන්නේ නැහැ මේ මිල කොහොමද සෙට් වෙන්නේ කියලා අනිත් ඒ වගේ. හැබැයි අපේ තියෙන ෆ්ලැට් රේට් එකක්. එතකොට අපිට කියන්න පුළුවන් මෙච්චරයි දුර මෙන්න මේ ගාන හැදලා තියෙනවා. ඊට අමතරව උන්ට දැන් අපි දන්නවා ඩිජිටල් පහසුකමක් යූස් කරනවා නම් අනිවාර්යෙන් data යූස් කරන්න ඕන ෆෝන් එකක. ස්මාර්ට් දුරකථනයක් භාවිත කරන්න වෙනවා. මේකට ඩිජිටල් data පාවිච්චි කරන්න වෙනවා. මේ data පාවිච්චි කරනකොට අනිත් apps වල මුගක් රියදුරෝ සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් 4000කට වැඩි මුලක් ගෙවන්න වෙනවා යම් ආයතනයකට. හැබැයි අපි සමග මෙතන මම හිතනවා අපේ සම්බන්ධ වෙලා තියෙනවා ලංකාවේ නෙවෙයි ලෝකෙම ප්‍රසිද්ධ ආයතන හෂ් ටෙලිකොම් ආයතනය ටෙලිකමියුනිකේෂන් අපි සම්බන්ධ වෙලා ඩ්‍රොප් මී රියදුරන්ට විශේෂ වාසි දීලා තියෙනවා. මම ඒක කියන්නේ නැහැ මොකද ඔහුට කතා කරන්න ඉඩ තියන්න එපා. හරි. ඉතින් ඒ වාසි ගොඩක් දීලා තියෙනවා. ඊට අමතරව අපි සමග කාගේස් බැංක් එක සම්බන්ධ වෙලා තියෙනවා බැංකු පහසුකම් ලබා දෙන්න. කාගේස් බැංකුවෙන් අද බිල්ල තියෙනවා. රයිට්. එහෙනම් මම පොඩි පහසුකමක් ගැන කියන්නම් කාගේස් බැංකුව ගැන. ඇයි අපි කාගේස් බැංකුව වගේ බැංකුවක් තෝරගන්නේ? ඔව්. රියදුරෙක් වුණාම අතට මුදල් විතරක් නෙවෙයි සමහරවල් ඩිජිටල් කෑෂ් ගන්න වෙනවා, ඩිජිටල් පේමන්ට් ගන්න වෙනවා, උන්ට account එකක් තියෙන්න වෙනවා. ඉතින් ඒ පහසුකම ඉල්ලනවා. මම දන්නවා අනිත් ඇප් එකක නම් කාඩ්ද කෑෂ්ද කියලා අහලා සමහරවල් කාඩ් පේමන්ට් නම් අපි එන්න බෑ මල්ලි පොඩ්ඩක් කැන්සල් කරන්න කියලා මොකක් හරි දෙයක් කරලා තමයි අපිට ඒ රියදුරාගේ තියෙන ගැටුම එතනම පේනවා. හැබැයි අපේ එහෙම දෙයක් කරලා නැහැ. කවුරු හරි
කෑෂ් පේමන්ට් එකක් කරනවා නම් අතට සල්ලි ගන්න පුළුවන්. අපි කම්පැනිට ගන්න නැහැ. කම්පැනි රන් නෙමෙයි දෙන්නේ. ඔහු අතට ගන්න පැසෙන්ජර් ගේ සල්ලි. කාඩ් පේමන්ට් එකක් කරනවා නම් නැත්නම් QR එකක් කරහා ඔහුගේ account එකටම ගන්න හදලා දීලා. දැන් සමහර රියදුරන්ට මෙහෙම account එකක් නැහැ. සේවිංස් account එකක්. අන්න අපි අවස්ථාව දීලා තියෙනවා ලංකාවේ වැඩිම outlet ප්‍රමාණයක් තියෙන බැංකුව. කාගිල්ස් බැංකුව. හරි. උදේ 8:00 ඉඳන් රෑ 10 විතර වෙනකම් රෑ 10 වෙනකම් සල්ලි දාන්නත් පුළුවන් ගන්නත් පුළුවන් කොහොමද? තමන්ගේ ගෙවල් ළඟ තමන්ගේ හන්දියේ තියෙන කාගිල්ස් ෆුඩ් සිටියෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ලංකාවේ පරණම කම්පැනි එකක් කාගිල්ස් කියන්නේ. එතකොට ඔවුන් ලබා දීලා තියෙන පහසුකම අපි දීලා තියෙනවා මේ ත්‍රී වීල් ඉන්ඩස්ට්‍රියේ. ඔවුන්ගේ පාර්ක් එක ළඟ ඉඳන් කිලෝමීටර් දෙකක් යනකොට අනිවාර්යයෙන් මෙහෙම ඔවුන්ට මුදල් ගනුදෙනු කරන්න පුළුවන්. එහෙනම් ඒ සල්ලි ටිකෙන් අපි account එකක් ඕපන් කරලා දෙන්න ඕනේ. අනේ මේ බැංකුව අපිට කතා කරලා අපේ රියදුරන්ට වාසි වෙන්න හදලා දෙනවා සිස්ටම් එකක්. ඔවුන්ට account එක ඕපන් කරන්න පුළුවන්. රුපියල් 1000ක් වගේ අඩු මිලකට. ඒ 1000ෙනුත් ඔවුන් පහසුකම් ගොඩක් දීලා දැන් QR ගන්න දෙන්න ඕනේ. හරි QR එක නොමිලේ දෙනවා. ඊට අමතරව කාගිල්ස් ATM කාඩ් එකක් දෙනවා. කාගිල්ස් බැංකුවේ ATM කාඩ් එක drop me branded කරලා. ලංකාවේ වෙන කිසිම ආයතනයකට ඒ වාසිය ගන්න බෑ. අපේ ආයතන විතරයි. අපේ සභාපතිතුමාගේ දැන් ට්‍රස්ට් එකට ඒක කරලා තියෙන්නේ. හොයලා බලන්න. එච්චර ට්‍රස්ට් එකක් අපි කාගිල්ස් ආයතනත් එක්ක ගොඩනගලා තියෙනවා. පහුගිය අවුරුදු කිහිපයක්. ඉතින් ඒ වාසියත් අපි රියදුරන්ට දෙනවා. මේ කාඩ් පේමන්ට් එක ඔබට කරන්න පුළුවන්. මුදල් ආවම කැමති නම් ගිහිල්ලා කෑෂ් අරගෙන රැයට නැත්තම් යන ගමන් මේ සල්ලි අරගෙන පේමන්ට්ස් කරන්න හදලා දීලා තියෙනවා. විශේෂම දේ ඔහු යොදවන රුපියල් 1000න් අඩුම මුදලක් නැත්තම් account එකේ තිබ්බහම ඇති කියලා රුපියල් 250ටත් ඒක අඩු කරලා දීලා කාගිල්ස් බැංකුවකින් එහෙම පහසුකම් ඩ්‍රයිවර් ප්‍රජාවට නැත්තම් රියදුරු ප්‍රජාවට දීලා තියෙනවා. තවදුරටත් කිව්වොත් උන්ට කාගිල්ස් එකේ ලොයල්ටි එකක් හම්බ වෙනවා. KFC එකේ ලොයල්ටි එකක් හම්බ වෙනවා. හරි මෙතෙක් කල් උන්ට තිබ්බේ නැති දේවල් රුපියල් කීයක් වියදම් කරලා 115ක් විතර ගන්න පුළුවන් ඔය ෆ්‍රෙෂ් එළවලු පළතුරු වගේ දේවල් ගන්නවා. මේ වාසි ගොඩයි. හරි මොහුගේ වෙන ව්‍යාපාරයක් තියෙනවා නම් ඒකටත් අර QR එක පාවිච්චි කරන්න පුළුවන්. අපි හිතමු නෝන පොඩි දෙයක් පොඩි ඕනමන්ස් හදනවා කියලා. ඈ පොඩි දේවල් ටිකක් හදලා ඒ බිස්නස් එකට මේ වගේ වාසි ගොඩක් කාගිල්ස් එකෙන් දීලා තියෙනවා. ඉතින් අපිත් සමග ඒ වාසිය කාගිල්ස් එකෙන් දුන්නේ අපේ ඩ්‍රයිවර්ට. රයිට්. ඊටත් අමතරව අපි උන්ට දෙනවා ඩෙන්ටි කාඩ් එකක් ඔහු අඳුන ගන්න ඩොම්නි ආයතන හරහා ඒ ඩෙන්ටි කාඩ් එකෙන් ඔහුගේ පැවැත්ම ඔහු කොහොද විනයානුකූල රියදුරක්ද කියන එක හොයන්න අපි ක්‍රම තුනකට මේ ඩෙන්ටි කාඩ් එක ඉෂු කරන්න ලෑස්ති. අපේ ආයතනත් එක්ක ඉස්සරහට සියලුම රියදුරන් ඒ විනයානුකූල රියදුරන් විය යුතුයි කියලා අපි හිතනවා. එහෙම පවතී. මොකද නැත්තම් ඔහුට ඔහුගේ පැසෙන්ජර් දෙන රේටින් එකෙන් තමයි විනය හැදෙන්නේ. ඔහුගේ රේටින් එක හැදෙන්නේ. ඒ අනුව අපි ඩෙන්ටි කාඩ් එකක් දෙනවා. අනාගතේ ඔහුට පිළිගැනීමක් එයි ඩොම්නි එකේ ප්ලැටිනම් රියදුරෙන් නේද මේ ඉන්නේ කියලා රජයේ නිලධාරියෙක් අරුණා පොලිසියෙන් පවා ඔහුට සහන හම්බ වෙන්න ඉඩ තියෙයි කියලා අපි හිතනවා. මොකද ආයි පරීක්ෂා කරන්න බලන්න දන්නේ ඔහු හොඳ රියදුරෙක් කියන එක පිළිගනි. අන්න එතන තමයි අපි යාලා ගෙනියන්නේ. ඒ ඩෙන්ටි කාඩ් එකත් එක්කම අපි දෙනවා තවත් ප්ලැට්ෆෝම් එකක්. මොකක්ද ඒ? උට යන තැන වාසි ගන්න දීලා තියෙනවා Sky Hub loyalty platform එක. Sky Hub එක ගැන සමහර කට්ටිය කොළඹ ගොඩක් දන්නවා ඇති. ලංකාවේ ලොකුම loyalty එකක්. ආයතන ගොඩක් තියෙනවා 500ක් විතර. හරි මේ සියලුම ආයතන වලින් එදාට උන් වියදම් කරන හැම මොහොතෙම යම්කිසි මුදලක් ඔහුට කෑෂ් ඩිස්කවුන්ට් එකක් විතර අතට ගන්න හැකියාව දීලා තියෙනවා. loyalty එකක් දීලා තින්නේ. ඉතින් මේ වාසිය උන්ට කවදාවත් වෙන ආයතනකින් හෝ පාක් එකේ හිටියා කියලා ගන්න බෑ. මෙහෙම වාසි ගොඩක් තමයි අපි ඩ්‍රයිවර්ට දීලා තියෙන්නේ. ඉතින් මේ රියදුරා ඔය ඔක්කොම කරගෙන ඒ රුපියල් 1000 ගත්තත් කම්පැනි නෙමෙයි බැංකුව. බැංකුවේ කාඩ් එකටයි ඒකට. හැබැයි කම්පැනිය සර්විස් එකක් දෙනවා මෙයාලට හයස් යන්න. නිකමට හිතන්න කොළඹ කැම්පස් එකේ ළමයි කීයක් ඉන්නවද? මේ ළමයි හයස් දානකොට පාක් එකට ගිහිල්ලා හයර් ගන්නවද කියලා. කැලණි කැම්පස් එකේ ළමයි කීයක් ඉන්නවද? කොහොමද ඒ ළමයි හයස් දාන්නේ? පේරදෙණිය කැම්පස් එකේ ළමයි 10000ක් ඉන්නව ඉන්ටර්නල්. වටේ තියෙන පාක් වලට ගිහිල්ලා නෙමෙයි හයස් දාන්නේ. අපේ අලුත් පරම්පරාව තනිකර ඩිජිටලයිස් වෙලා තියෙනවා. අතේ තියෙන ෆෝන් එකෙන් කෑම ගෙන්න ගන්න, ඇඳුම් ගෙන්න ගන්න. එහෙනම් මේ හයස් ටිකත් එහෙම තමයි යන්නේ. පාක් වලටලා බලන් හිටියා කියලා ඒ හයර එකක්වත් උන්ට ලැබෙන්නේ නැහැ. එතකොට මම මේ කතා කරේ කැම්පස් ගැන විතරයි. තව අධ්‍යාපන ආයතන නෙමෙයි ඕන තරම් මිනිස්සු ඉන්නවා හයස් දාන්න කොළඹ වැඩි කරන්නේ. ඉතින් මේ වගේ සියල්ලම අර කට්ටියට අවස්ථාව හදලා දීලා කැමති තරම් දුවන්න. ඔයාලා කොච්චර දුවුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ මාසෙට අපිට සර්විස් ෆී එකක් ගෙවන්න, ටෙලිෆෝන් බිල්, ලයිට් බිල් ගෙවන්න වගේ ඒකත් අඩු කරලා දීලා තියෙනවා රුපියල් 2500ක් වගේ පොඩි ගානකට. වෙන ආයතනක ගෙවන ගානේ 10%ක්වත් ගෙවන්න කියලා නැහැ. ඉතින් ඕක තුල අපි උන්ට දෙන සර්වේ තමයි ඔය. තව ෆීචර්ස් ගොඩක් හදලා දීලා මේ ඔක්කොම කරගෙන අපි එනවා. හරි? මෙන්න මේක තමයි drop me වෙනස. අපි කවදාවත් පැසෙන්ජර්ට කරදරයක් කරලා නැහැ. පැසෙන්ජර් දැන් පාක් එකකට ගිහිල්ලා ගන්න හයරකට වඩා අඩු මිලක් සම්බන්ධ වෙයි. හැබැයි
රියදුරාට ලැබෙන්න ඕන සහනය අපි රියදුරාට දීලා තියෙනවා. මම පොඩි ස්ලයිඩ්ස් ටිකක් පෙන්නන්නම්. මේ අපි කොළඹ නුවර අපේ KCC එකේ ඕපනින් එක අපේ ගරු ආණ්ඩුකාරතුමා සමග අපේ නියෝජ්‍ය ඇමතිතුමා මෙතන ඉන්න ඡායාරූප කීපයක් ඇති. මම හිතනවා අපේ Facebook page වලට ගියොත් ඔයාලට බලන්න පුළුවන් අපේ මොන වගේ වැඩපිළිවෙළවලද ලංකාව පුරා ක්‍රියාත්මක වෙන්නේ කියන එක. මෙතන අපේ MD මහත්මයාත් ඉන්නවා. අද සම්බන්ධ වෙන්න විදිහක් තිබෙන්නේ නැහැ උට. ඒ වගේම ස්ටාර් මොබයිල් ආයතනය අපිත් සමග සම්බන්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉස්සරහට ඔබතුමාලාට විතරක් නෙමෙයි අපේ දියදුරු මහතුරුන්ට වාසි විදිහට වාසසහගත විතර මොබයිල් ජංගම දුරකථන ලබා ගන්න මේ අපේ මහනුවර නියෝජිතතුමා මිස සාරංග මේ ඔහු සමග ඉන්නේ නුවර ප්‍රදේශයේ ඊරොරත සංගම්වල ප්‍රධාන නිලධාරියෝ. ඔවුන් අපි සමග කියන්නේ ඔවුන් මෙච්චර කල් මේ ඉන්නේ සාමාන්‍යයෙන් දවසකට ට්‍රීවිල් 100ක් 150ක් විතර රිපෙයාර් කරන සෙන්ටර් එකක අයිතිකාරයෙක් එහා පැත්තේ ඉන්නේ මිස්ටර් නිෂා. ඔහුගේ ආදරණීය නම අපි නිෂා කියලා කියන්නේ. ඉතින් ඒ වගේ පුද්ගලයෝ අපි සමග සම්බන්ධ වෙලා ඉන්නේ මොකද ඔවුන් කියනවා මෙච්චර කල් අපි හයර් වලට ඇප් වල හයර් යන මිනිස්සුන්ට ගගහ හිටියා. හැබැයි අපි එකතැන පල් වෙලා තියෙනවා. අපට දැන් හම්බ වෙලා තියෙනවා විශේෂ අවස්ථාවක් ඩ්‍රොප්මී සමග ඉස්සරහට යන්න. මෙන්න මේක තමයි අපි කරලා තියෙන වෙනස. නුවර ලොකුම කරදරයක් තිබ්බ අපේ හයර්ස් වලට යන්න ගියාපුවම වැඩි මිලක් ගත්ත තැන තමයි ඔයාලට පේනවා ඇති මේ ඩ්‍රොප්මී බෝඩ් සිටන් ගහලා නුවර ඒ වගේ වැඩ පිළිවෙල ගොඩක් කරගෙන යනවා. ස්ටිකර්ස් පෝස්ටර්ස් හැමතැනම ගහලා තියෙනවා. මෙතන නම් ෆොටෝස් කීපයක් ඇත්තේ. ඉතින් මේ ගම්පහ ප්‍රදේශයේ ඉතින් ඔවුන් කියන දේ තමයි අපි නුවර ගත්තොත් නුවර KCC එක ළඟ මාකට් එක ළඟ ස්ටේෂන් ළඟ තිබ්බ ප්‍රශ්නේ තමයි ටුවරිස්ට් කෙනෙක් ඇවිල්ලා බැස්සොත් කෝච්චියෙන් දැන් නම් කෝච්චි නැහැ. ඔවුන්ට ඉතාමත් අධික මිලක් ගන්නවා මේ රියදුරන්. ඒ වගේ ලොකු ප්‍රශ්නයක් තිබ්බා. අපේ ආණ්ඩුකාරතුමාගෙන් අහපුවම ඔහුටත් විශ්මත් තිබෙන්නේ නැහැ. මම දන්නවා හිරු නාලිකාවෙන්ද කොහෙදොත් අහලා තිබ්බ එක දවසක් ওই ප්‍රශ්නේ ආණ්ඩුකාරතුමාගෙන් ඔහුට උත්තරයක් තිබෙන්නේ නැහැ. දැන් උත්තරයක් තියෙනවා නුවර. අපි අර නුවර ඇප් වල හිටපු කට්ටියට ගහපු කට්ටියට විකල්පයක් තිබෙන්නේ නැති අයට විකල්පයක් දීලා ඔවුන් අපි ළඟට අරන් තියෙනවා. ඉතින් නුවර දැන් 6ස් යන සමහර රියදුරෝ දවසට 6ස් 10ක් විතරක් යන රියදුරන් ඉන්නවා. විශේෂ දෙයක් අපි සමහර ඒ කට්ටිය දන්නේ අපි ඒ කට්ටියත් එක්ක යන වෙලාවල් තියෙනවා. ඇවිල්ලා බහැලා යනකොට සර් පරිස්සමෙන් යන්න කියන වචන දීලා තියෙනවා. රුපියල් 350 හයරකට 550 හයරකට සර් 500ක් ඇති කියලා තියෙනවා. ඒ කියන්නේ 350 වුන්නේ ඒ කට්ටිය හිතුවට වඩා ආදායමක් අපෙන් ලැබිලා තියෙනවා. අන්න ඒ වගේ වෙනසක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි හිතනවා ඔය ලොකුම චේන්ජ් එක කොළඹින් කරයි කියලා. ඉතින් මේ වචන ස්වල්පය අපේ සියලු දෙනාටම කොළඹ ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන මම අවසන් කරන්නම්. අනාගතේ අපි මේ කොළඹින් පස්සේ තව යනවා අපේ රත්නපුරට, කෑගල්ලට, බදුල්ලට. දැන් බදුල්ල කියන්නේ ඇල්ල ප්‍රදේශයේ තිබ්බ ප්‍රශ්න ටික ඔයාලා දන්නවා ඇති. ඒකට විකල්පයක් තිබ්බේ නැහැ. ඒ සියලු දේවල් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි ඊළඟ අපේ කතා තුලින් අපේ සභාපතිතුමත් කතා කරන වෙලාවේ. ඉතින් මේ සියල්ල වෙනස දැකීවල තව මාස කිහිපයක් ඉස්සරහා එක හණින් එක ගමනක් යන්න අපිත් එක්ක ඩ්‍රොප්මී ආයතන සමග සම්බන්ධ වෙලා ඉස්සරහට යන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක නැත්නම් යෝජනා කිරීමත් එක්ක මම නවතිනවා. බොහොම ස්තුතියි.